හෙලෝ අද මම කතා කරන්නේ බර අඩු කරගන්න හරි බඩ අඩු කරගන්න හරි ජිම් එකට යන කට්ටියගේ එහෙම නැත්නම් ඩයට් කරන කට්ටියට තියෙන ප්‍රශ්නයක්. මොකද්ද? කොච්චර ඩයට් කරත් කොච්චර ජිම් එකට ගියත් බඩ අඩු වෙන්නේ නැතිකම. පළවෙනි එක තමයි බඩ අඩු කරගන්න කියලා බඩට විතරක් එක්සර්සයිස් කරන එක කිසිම වැඩක් නැති වැඩක්. මොකද අපි බඩට එක්සර්සයිස් කරා කියලා බඩ වටේ තියෙන ෆැට් එක බර්න් වෙන්නේ නැහැ. ඒක තමයි පළවෙනි කතාව. අපි ජෙනරලි අපේ ඇඟේ ෆැට් එක අඩු කරගන්න එක තමයි ફોකස් කරන්න ඕනේ. එතකොට බඩේ ෆැට් එක අඩු වෙනවා. අපි අපේ මුලින්ම අඩු වෙන්නේ බඩේ ෆැට් එක නැත්නම් වෙන කොහේ හරි ඇඟේ තැම්පත් වෙච්ච ෆැට් එක කියන එක ඩිසයිඩ් වෙන්නේ අපේ ජාන වලින්. ඒක අපිට ඩිසයිඩ් කරන්න බෑ. සමහරුන්ගේ බඩේ ෆැට් එක අඩු වෙන්නේ අන්තිමට වෙන්න පුළුවන්. ඒක පළවෙනි කතාව. අනිත් එක තමයි ඩයට් එක විතරක් කරා කියලා හෝ එක්සර්සයිස් කරා කියලා විතරක් අපිට බඩ බස්ස ගන්න ෆැට් අඩු කරගන්න බෑ. ඒකේ සයන්ස් එකක් තියෙනවා. ඒක තමයි කැලරි කියන එක. කැලරීස් කියන්නේ අපි ගන්න කෑම වලින් අපේ ඇඟට හම් වෙන ශක්තිය. හරිද? එතකොට ওই ශක්තිය යූස් කරලා තමයි පාවිච්චි කරලා තමයි අපේ ඇඟට ඒ කෑම වල තියෙන කැලරීස් පාවිච්චි කරලා තමයි අපේ ඇඟේ තියෙන පරිවෘත්තීය ක්‍රියාවලට සහ අපි කරන දේවල් වලට අවශ්‍ය ශක්තිය හදාගන්න. එතකොට කැලරි ඩෙෆිසිට් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලා සරලව ගත්තොත් කෑම වලින් දවසට කැලරි 100ක් ගන්නවා නම් වැය කරන්නේ 50යි නම් ඔය ඉතුරු 50 100ක් කරන් 50ක් වැය කරාම ඉතුරු වෙන කෑම වලින් ගත්ත ඉතුරු කැලරිස් 50 ඇඟේ තැම්පත් වෙනවානේ. එතකොට ඒක ෆැට් ඩිපොසිට් වෙලා ෆැට් විදියට ඩිපොසිට් වෙලා ඇඟේ තැම්පත් වෙනවා. ඊට පස්සේ ග්ලයිකෝජන් විදියට එහෙම නැත්නම් ග්ලයිකෝජන් විදියට ෆැට් විදියට හරි ග්ලයිකෝජන් විදියට හරි තැම්පත් වෙනවා. එතකොට අපි වෙන්නේ මහත් වෙන එක, කෙට්ටු වෙන එක නෙමෙයි. ඔතනදී කැලරි ඩෙෆිසිට් එකක් මේන්ටේන් කරනවා කියලා එකක් කියනවා. ඒ කියන්නේ අපි 100ක් කැලරීස් කෑම වලින් ගන්නවා නම් අපි 200ක් වැය කරන්න ඕනේ. එතකොට ඒ මදි වෙන කැලරීස් ටික තමයි ඒ මදි වෙන කැලරීස් ටික අපේ වැඩ වලට නිපදවා ගන්න තමයි අපි ඇඟේ තැම්පත් වෙච්ච ශක්තිය පාවිච්චි කරන්නේ. එතකොට ඔතනදී ප්‍රධාන ශක්ති ප්‍රභව දෙකක් තියෙනවා. ග්ලූකෝස් එහෙම නැත්නම් ග්ලයිකෝජන් විදිහ ග්ලයිකෝජන් වෙලා තැම්පත් වෙන ඒ ග්ලයිකෝජන් යූස් කරන්න පුළුවන්. අනිත් එක ෆැට් යූස් කරන්න පුළුවන්. එතකොට අපි කැලරි ඩෙෆිසිට් එකක් මේන්ටේන් කරත් වැඩක් නැහැ. අපි කරන දේවල් වලට අපේ එදිනදා වැඩ කටයුතු වලට හෝ අපේ වර්ක්අවුට් එකට එක්සර්සයිස් වලට ඔක්කොටම යූස් වෙන්නේ ග්ලයිකෝජන් වලින් හම්බෙන එනර්ජි එක නා. එතකොට ෆැට් බර්න් වෙන්නේ නැහනේ. මෙතනදී තමයි ඉන්සියුලින් කියන එක වැදගත් වෙන්නේ. ඒ කියන්නේ අපේ ඇඟේ ඉන්සියුලින් ලෙවල් එක හයි නම් අපේ ඇඟේ තියෙන ෆැට් වලින් නෙමෙයි ශක්තිය නිපදවා ගන්න. හැබැයි අපේ ඇඟේ තියෙන ඉන්සියුලින් ලෙවල් එක ලෝ නම් අපි වර්ක්අවුට් එකක් කරනකොට ශක්තිය නිපදවා ගන්නේ ෆැට් එකේ ෆැට් බර්න් කරලා. එතකොට ඉන්සියුලින් ලෙවල් එක කොහොමද අපි ඩිසයිඩ් කරන්නේ? ඉන්සියුලින් ලෙවල් එක අපි ඩිසයිඩ් කරන්නේ අපි කන කෑම වල තියෙන sugar and carbohydrates අඩු කරන එක. sugar and carbohydrates ගාදී තමයි අපේ ඉන්සියුලින් ලෙවල් එක ලේවල වැඩි වෙන්නේ. එතකොට අපි sugar and carbohydrates අඩු කරලා කෑවොත් ඉන්සියුලින් ලෙවල් එක වැඩි. එතකොට sugar and carbohydrates අඩු කරලා කැලරි ඩෙෆිසිට් එකකුත් මේන්ටේන් කරොත් කැලරි ඩෙෆිසිට් එක මේන්ටේන් කරන්න අපිට එක්කෝ බර්න් කරන කැලරිස් වැඩි කරන්න ඕනේ. ඒකයි අපි වර්ක්අවුට් කරන්නේ. එක්කෝ ගන්න කැලරිස් අඩු කරන්න ඕනේ. ඒකයි අපි ඩයට් කරන්නේ. ඩයට් එක කැලරි කවුන්ට් කරලා ගන්නෙ. එතකොට කාබෝහයිඩ්‍රේට් sugar අඩු කරලා ඉන්සියුලින් ලෙවල් එක ඇඟේ ලෝ ලෙවල් එකකට මේන්ටේන් කරගත්තොත් ඔයාගේ කැලරි ඩෙෆිසිට් එක අර මං කිව්වා වගේ ඉස්සෙල්ලා 100ක් කෑම වලින් අරගෙන 200ක් වැය කරාම මදි වෙන 100 ගන්න ෆැට් වලින්. අන්න ඒකයි අපි low carbs low sugar diet එකක් ගන්න එකේ purpose එක බඩ අඩු කරන්න බලාපොරොත්තු වෙනවා නම් එහෙම නැත්නම් ෆැට් බර්න් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔන්න ඕක තමයි සයන්ස් එක. මං හිතනවා මේකෙන් දෙයක් ඉගෙන ගත්තා කියලා. කමෙන්ට් එකක් දාලා සපෝට් එකක් දෙන්න. වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වීඩියෝ එක Facebook එකේ දානවා මම. Facebook page එකටත් like එකක් දාන්න. Thank you very much.